සුබ දවසක් ඔගොල්ලෝ හැම දිනකටම. ඉතින් අදත් මම ආවේ ගිරා ස්ටෝරි නවකතා channel එකේ පැයට 5000යි නවකතාවේ අවසාන කොටසත් එක්කමයි. ඉතින් මම මෙතෙක් කතාව මීට කලින් හැම කොටසකම කිව්වත් අද නම් මම ඒ කොටස කියන්නේ නැහැ. මොකද මේ කතාවේ අවසාන කොටස නිසා මම දන්නවා ඔගොල්ලෝ කලින් කොටස් සේරම බලලා ඇති. ඉතින් අපි වැඩි වෙලා නොගෙන අපි යමු අපේ කතාවේ අවසාන කොටසට. පසුදින සවස් යාමේ ස්වේතා සහ විපුල අදිටන් සමග මුහුදු වෙරළට සේන්දු විය. මුහුදු වෙරළ දුටු අදිටන් දෑත් දෙපසට කොට මුහුද දෙසට දිව්වේ කුරුල්ලෙක් මෙන් සැහැල්ලුවකින්. පුතේ මුහුද කිට්ටුවට යන්න එපා කියමින් විපුල සහ ස්වේතා සිනහ වෙමින් අදිටන් දෙසට පිය නැගුවේ සතුටු සිනාවෙනි. පුතා මීට කලින් ඇවිත් නැද්ද මුහුද බලන්න? ස්වේතා විපුලගෙන් ඇසුවේ මුහුද දෙස බලාගෙනමය. ඇවිත් තියෙනවා. එතකොට එයා ගොඩාක් පොඩි. දැන් එයාට ඒව මතක නැහැ. පුතාට මතක නැත්තම් අම්මට මොනවද මතක? මම මේ හැම දෙයක්ම අමතක කරලා තියෙන්නේ. මතක හැටියටවත් මොනවද මතක කියලා මතක නැද්ද? මතක තියෙන දේවල් කියන්නත් හැඟීමක් තියෙන්න ඕන. දැන් ඒව නිකන් සිද්ධි විතරයි. ස්වේතා එය පැවසුවේ අවංකවමය. විපුල ස්වේතාගේ අතින් අල්ලාගත්තේ. මෙතනින් එහාට වෙන සිද්ධි නම් හැඟීමක් ඇතුව මතක තියාගන්න ඕනේ. හරිද? මෙතනින් එහාට නෙවෙයි මීට කලින් වෙච්ච දේවල් පවා හැඟීමක් එක්ක මතක තියාගෙනයි මම ඉන්නේ. මොකද ඒව මට කවදාවත් අමතක කරන්න බැරි සිද්ධි. ඔයා කවදාවත් අපේ ගෙදරින් මාවයි අම්මවයි දාලා යන්න හිතන්නවත් එපා. අපෝ නෑ. ඔයාව අමතක කරලා ගියත් අම්මව නම් එක්කගෙනම තමයි මම යන්නේ. කට වැඩි දැන් කියමින් විපුල ස්වේතාගේ කට කොනකින් මිරිකුවේ. ඌයි ස්වේතා බොරු රිදුමක් මවා පෑවාය. විපුල එය ගණන් ගත්තේ නැත. මන්ද ඔහු ස්වේතා ගැන හොඳාකාරවම දන්නා නිසාය. ඌයි කියලත් මේ මෝඩයට ගානක්වත් නෑනේ. ඒක ඉතින් ගණන් ගන්න මම මෝඩෙක් වෙන්න එපැයි. මොකද මම දන්නවා ඔයිට වඩා මම රිද්දලත් සද්ද නැතුව දත් මිටි කාගෙන හිටපු විදිහ. විපුල සිනහ වෙමින් පැවසුවේ. මහා එපා කරපු කටක් තියෙන මෙයාට. අදිටන් මුහුදු රැලි සමග සෙල්ලම් කරද්දී විපුල සහ ස්වේතා කතාවෙන් මුහුදු වෙරළේ ගල් බැම්ම උඩ වාඩි විය. අම්මේ අයිස්ක්‍රීම් ඕනේ. අදිටන් ස්වේතා අසලට පැමිණ ඇවිටිලි කරන්නට විය. ඉන්නකෝ අපි තුන්දෙනාටම මම අයිස්ක්‍රීම් අරන් එන්න. කියමින් විපුල අයිස්ක්‍රීම් කරුවා වෙත පියමැන්නේ. පුතාට අයිස්ක්‍රීම් නේද ඕනේ? මේක ගන්නකෝ. එය හොඳින් අසා ඇති කටහඬකි. මහපට ඇඟිල්ලක් නැති අතකින් අල්ලාගත් අයිස්ක්‍රීම් එකක් ස්වේතාගේ මුහුණ අසලින් ඇදී ගොස් අදිටන් අතට පත්විය. අත දිගේම ස්වේතාගේ දෑස් දිව ගොස් නතර වූයේ එම අත අයිති ඇති පුද්ගලයා වෙතටය. පුදුමයකි ඒ කීර්ති මුදලාලිය. ඔහුගේ කටේ රැඳී තිබූ සිගරට්ටුවේ දුම්බලාවන් මුහුදු සුළඟට සීසී කඩ ගිය අතර අකීකරු කෙස් රොදත් සුදු කමිසය සහ සුදු සරම සුළඟට සටපට යන ශබ්දයෙන් ලෙල දෙන්නට සහ ශබ්ද කරන්නට විය. ස්වේතනෝනා මුහුදු හුලං වද්දගන්න ඇවිත් වගේ. නෝනටත් ඕනෙද අයිස්ක්‍රීම්? කිසිදු කලබලයකින් තොරව කීර්ති මුදලාලි ස්වේතාගෙන් ඇසුවේ. මේ මිනිහෝ දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දීලා මෙතනින් යනවා. නැත්තං ඔය ඇඟිල්ල නෙවෙයි අතත් මේ පාර කපාගෙනයි නතර වෙන්නේ. එම කතාවට කීර්ති මුදලාලි කිපී ගියේය. මේ පාර එහෙම වෙන්නේ නෑ ගෑණියේ කියමින් කීර්ති මුදලාලි තම අතරැඳි පිස්තෝලය ස්වේතා දෙසට දිගු කළේය. සැබවින්ම ඔහු පැමිණියේ යම් බයකිරීමක් කොට එතැනින් පිටව යන අදහසිනි. නමුත් ස්වේතාගේ කතාවට ඔහුගේ අහිමි වූ ඇඟිල්ල මතක් වී ලැජ්ජාවත් එක්කම වෛරය මතුවිය. එවිටම විදුලි වේගයකින් පැමිණි විපුල කරණමක් ගසා ඔහුගේ පිස්තෝලයට පයින් ගැසුවේ චිත්‍රපටයක සිටින වීරයෙකුසේය. පිස්තෝලය එයින් ගිලිහි ස්වේතා අසලට විසිවන අතර කීර්ති මුදලාලි හා විපුල අතර ගැටුමක් ඇතිවන්නට විය.
කීර්ති මුදලාලිගේ ගෝලයන් මේ අතර වට වී බලා සිටින අතර ඔවුන්ට රිසිසේ පොරකාමට ඉඩදී සිටියෝය. විටක විපුලගෙන් කීර්ති මුදලාලි ගුටිකන අතර කීර්ති මුදලාලිගෙන් විපුලද හොඳ හැටි ගුටි කෑවේය. විපුලගේ ඇඟ උඩ සිටි කීර්ති මුදලාලි ඉනෙහි ඇති පීය අදිනවත් සමගම පටාස් යන ශබ්දයෙන් මුළු මුහුදු වෙරළම ගිගිරුම් කමින් කීර්ති මුදලාලිගේ නලලෙන් උණ්ඩයක් මතු වූය. කීර්ති මුදලාලි ගල් ගැසී හිටි වනම මදක් රැඳී සිට විපුල මතට ඇද වැටුණේය. කීර්ති මුදලාලි විපුලගේ ඇඟට වැටෙනවත් සමගම විපුල දුටුවේ පිස්තෝලයක් දිගු කරගෙන සිටින ශ්වේතාවය. ඇයගේ දෑස් තුල බයක් ගෑවී තිබුණේ නැත. ඒ වෙනුවට ඇය වේගයෙන් හුස්ම ගනිමින් සිටියාය. ඒ වන විටත් කීර්ති මුදලාලිගේ ගෝලයන් පැනගොස් සිටි අතර අදිටන් බයෙන් බිරාන්ත වී හඬමින් උන්නාය. වහා නැගිටගත් විපුල ශ්වේතාගේ අතින් පිස්තෝලය රැගෙන තමාගේ අතට ගත්තේය. මෙතන දැන් මුකුත් කියන්න වෙලාවක් නෑ. වෙඩි තිබ්බේ මම. එච්චරයි. විපුල වටපිට බලමින් ශ්වේතාවට පැවසුවේය. ශ්වේතාට පැවසීමට යමක් නොවීය. මේ ඇය සිය ජීවිතයේ කළ පළමු මිනිස් ඝාතනය විය. එවැන්නක් සිදු වූ විට කිසිවක් කීමට තබා හුස්ම ගැනීමටද අමතක වන්නේය. කෙසේ හෝ අවසානයේ විපුල අවුරුදු 3කට සිරගත වීමට නියම කෙරිනි. ආත්ම ආරක්ෂාවට සිදු වූ දෙයක් හේතුවෙන් සිරගත වීම අවුරුද්දකට අඩු වූ තැන ඔවුන්ට ලැබුණු අස්වැසිල්ල කියා නිම කිරීමට නොහැකි තරම් සැනසිලිදායක විය. ශ්වේතා විසින් වෙඩි තැබූ බව කීර්ති මුදලාලිගේ ගෝලයන් කොතෙක් කීවද පිස්තෝලයේ තිබූ ඇඟිලි සලකුණු විපුලගේ නිසාවෙන් කීර්ති මුදලාලිගේ ගෝලයන් දුන් සාක්ෂි නිකරුණේ අහක ගියේය. විපුල නිදහස් වන දිනය උදා විය. ඔහුව පිළිගැනීමට ශ්වේතා අදිටන් සහ විපුලගේ මව පැමිණ සිටියේය. විපුල වැලිකඩ බන්ධනාගාරයෙන් එළියට පැමිණි අතර ශ්වේතා දුව ගොස් ඔහුව බදාගත්තේය. ඔගොල්ලෝ මොකේද ආවේ? විපුල ඇසුවේ. අපි ආවේ ඔයාගේ ත්‍රිවිල් එකේ. ශ්වේතා පැවසුවාය. කවුද ත්‍රිවිල් එක අරන් ආවේ? ඒක අරන් ආවේ මං. ඔයා? විපුල විමසුවෙන් ඇසුවේ. ඔයා හිරේට ආවට පස්සේ මම නිකන් හිටියේ නෑ. ඔයාගේ ත්‍රිවිල් එක මම හයර් කරන ගමන් මම ලයිසන් එකක් ගත්තා. කියමින් ශ්වේතා ත්‍රිවිලරයේ යතුර විපුල අතට දිගු කළාය. කමක් නෑ. ඔයාම පදින්න. මං හයර් එක දෙන්න. කියමින් විපුල ශ්වේතාගේ අත අල්ලා ගත්තේ. මං ඔයාට හරිම ආදරේ ශ්වේතා. අම්මා සහ අදිටන් වාහනේ තුලට යනතෙක් බලා සිටි විපුල ශ්වේතාගේ දැස් දෙස බලාගෙන කීවේය. මමත් ඔයාට මහා ගොඩක් ආදරේ. කියමින් ශ්වේතා ත්‍රිවිලරයේ පණ ගැන්වාය. සියල්ලන්ම සතුටින් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත් වී නොපිනී යනතෙක්ම එතැන සිටි තැඹිලි කපන්නෙක් බලා සිටියේය. අන්න මහත්තයා හිත හයිය ගෑනු කියමින් ඔහු එතැනින් ගිය අයෙකුට තැඹිලි ගෙඩියක් කපා දුන්නේය. මටත් ඔහොම කෙනෙක් හිටියා. ඒත් එයා දැන් කොහෙද කියන්න මම දන්නේ නෑ. හොයන් යන්න පුළුවන් කමකුත් නෑ. කියමින් ඔහු තැඹිලි ගෙඩිය බීගෙන ගියේය. ඒ මොකද මහත්තයා? මගේ අතින් වෙන්න හොඳ නැති දෙයක් වුණා. ඒ කරපු පාපෙට තමයි රට ඉන්නකොට මගේ ඇස් දෙක අඳ වුණේ. ඒ වෙන්න කිසිවෙකුත් නොව ශ්වේතාගේ කලින් සැමියා වූ සුරාජ්‍ය. ඉතින් පැයට 5000යි නවකතාව අද මෙතනින් සමාප්ත වෙනවා. ඉතින් මෙච්චර වෙලාවක් මෙච්චර කාලයක් මේ කතාවත් එක්ක රැඳී හිටපු ඕගලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ආයමත් හම්බෙමු මේ වගේම ලස්සන කතාවකින් ඊළඟ සතියේත්. ඉතින් මතක ඇතුව ඕගලන්ට මේ කතාවේ අදහස් මොන හරි තියෙනවා නම් මට මේ කතාවේ පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් එහෙමනම් ඕගලන්ට සුබ දවසක් වගේම තෙරුවන් සරණයි.